ආයුධ සමාකාලයක් දීලා තියෙන්නේ. ඊළ බාරවිය. ආයුධ ගෙම් තියලා බාරවන් හරිය. මට කොහෙන්ද බං ආයුධ ගන්න පන්නන්නේද්දි තරම් පාටුලන් දුවන්නේ ලෝකමාරු. තරම ගල්ලා බෙව තියා. ඊයකෝ තරම ආයුධයක් තරම් බෙව තිබුණා කාල්තුවක් වෙන්නේ. අද්ගෝමද ගත්ත එක්කම මේ කරුඹ මගෙන් කුණුවක් බා ගන්න එපා හරි. කුණුවක් ලොකුත් දන්නා මගේ දැත් දෙක දැත්තා කුතුම වෙලායින් තාම ඌට නෙලනවා. මොකෙද්ද බං ඔබ? දැන්වත් කුලියක් මලියක් කරලා කීයක් හරි වාගෙන ගෙදරට ගිහින් දීපන්. වරුවක් වැඩ කරනවා 1000ක් ගන්නවා යනවා බොනවා. ඕකනේ ඉතින් ඔබේ ජීවිතේ. නැත්තම් කොහෙද ඉඳලා කුණාචාර වෙවි ඉන්නෝ. ගන්න බෑ හොඳේ. කොහෙත් ඉතින් ඌට කොට ගහන්න යනවනේ. බොන්න දින පෙරේතකමට. පෙරේතකමට යනවා නේ බං. ඌට සපෝට් එකට යන්නේ. සපෝට් එක අපිට කතා කරන්නේ නැහැ. හරි ඉතින් අපි උදේ බොන්න යද්දි උඹ හිටියේ නෑනෝ. මම අරුතේ ගෙහෙල් කෑල්ලට ගියා. ඒ ඔක්කොම කොහොම උඩින් බයිසිකලේ අර දින අපි වාඩියට දාලා වහලා දැන් නම් හුළුනුත් බහැලා තියෙන්නේ. උලම් බහැලා නෑ මං ඉඳලා හිටලා ගිහිල්ලා රවුමක් පැදලා ආයි වහලා දාලා එනවා. අපලා මැංජිම සවුත් වෙනවනේ. දැනටමත් අංජිම සවුත් වෙලා දන්නේ. නෑ මං ඒක පැදලා ගෙට දාලා වහලේදී තරම ගලවල පීදාලා ආවේ. නැත්තම් ඔය දූලි වැදුනන් සොකස් ඔබර ගහලා යනවනේ වලානේ.